ගොඩ දවසකින් තමයි මම මේ තනියම එළියට යන්නේ. රිසල්ට් තියෙනවා hair එකට, skin එකට. දැන් මගේ වැඩේ පටන් අරගෙන තියෙන්නේ. මෙයාලගේ ඩෝනට්ස් මාර රසයි. මම ගොඩක් මාස මේකප් අයිටම් වලින් අයිලයින් එකට දැන් මගේ කොණ්ඩේ ගොඩාක් වැවිලා තියෙනවා. අපේ ගෙදර තියෙනවා ලස්සන වැඩක්. මම ඒකෙත් වීඩියෝස් ඔයගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් ළමයි මේක තමයි සාමාන්‍යයෙන් මම එළියට යනකොට ඒ හින්දා තමයි මම ඉඳලා ඉඳලා කොයි හරි යනකොට නේල්ස් දාන්න. ඉතින් ඒ ටිකත් අරගෙන මම දැන් යන්නේ. එහෙනම් අපි යමු. Hi ළමයි. අද මම යනවා අගේ නේල්ස් හදා ගන්න. ගොඩ දවසකින් මම නේල් සෙට් එකක් දාන්න යන්නේ. ඉතින් දැන් යන්න රෙඩි වෙලා ඉන්නේ. මේකප් එකක් දාගෙන එන්න. මම එහෙම ගොඩාක් මේකප් කරන කෙනෙක් නෙමෙයි. චූටි මේකප් එකක් දාගෙන අපි යමු. මේක මම තෙමු එකෙන් ගත්තේ. මම එහෙම ගොඩාක් මේකප් අයිටම් ගැන දන්නේ නෑ ළමයි. මොකද මම වැඩි මේකප් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මේ ළඟදී ඉඳලා මං චුට්ටක් මේක ගැන හොයනවා, වීඩියෝස් බලනවා. ෆවුන්ඩේෂන් එක මම දැම්මේ වියානා එකේ. ඒකත් මම හෙමෝ එකෙන්ම තමයි ගෙන්න ගත්තේ. මේක අතින් බ්ලෙන්ඩ් කරමු අපි. ඉස්සර කොයි හරි යනකොට ලිප්ස්ටික් එකයි මෙහෙම බ්ලෂර්ස් දාගෙන යනවා. එච්චර තමයි මගේ මේකප් එක ඉස්සර. හැබැයි දැන් මම ෆවුන්ඩේෂන් කරන්න ගත්තේ මගේ පොඩි මාක්ස් වගේක් ඇවිල්ලා ඒ ටිකෙන් බේරෙන්න තමයි මම ෆවුන්ඩේෂන් කරන්නේ. මට මේකෙන් බල මේ මේකප් කරන්න අමාරුයි. මේ අයිලයින් එක මේ ගොඩක් පරණ එකක්. ඉතින් මේකේ තිබ්බ print කිසිම දෙයක් නැහැ. ඒ තරම් පරණයි මේක. මම අලුත් එකක් ගත්ත තෙමු එකෙන්. හැබැයි ඒක මට සෙට් උන්නේ නැහැ. ඒ හින්දා තාම මම පරණ එක පාවිච්චි කරන්නේ. දැන් මේ වගේ එකක් කොහෙන් හරි හොයලා ගන්න මට මේක කොහෙන්ද ගත්තේ කියලා මතක නැහැ. මේක මට මෙතන අඳින්න බෑ ළමයි හුරු නැහැ. එහෙනම් මම මේක අයිලයින් එක ඇඳගෙන ඉන්න. සාමාන්‍යයෙන් මම ගොඩක් මාස මේකප් අයිටම් වලින් අයිලයින් එකට. මොකද මම කොයි හරි ගමනක් යනකොට මේකප් කරන්න නැතුව යන වෙලාවටත් මම අනිවාර්යයෙන්ම අයිලයින් එක ඇඳගෙන යනවා. මොකද මම ඒකට මාරම ආසයි ඉස්සර ඉඳන්ම. ලිප්ස්ටික් එක අද දාන්නේ. මේකද නැත්නම් වියානා එකේකද? වියානා එකේක දාමු අපි. මේක ෆැෂන් ස්ට්‍රීට් කියන කල එක. ඉතින් ළමයි දැන් මගේ මේකප් එක ඉවරයි. දැන් මම මේ කරන්නේ මගේ hair එක අයන් කරගන්න එක. ඉතින් දැන් මගේ කොණ්ඩේ ගොඩාක් වැවිලා තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. මගේ කල එකත් පරණ කල එකමයි තියෙන්නේ. දැන් ආයෙත් මට ආසයි කල එකක් දාන්න. හැබැයි මට අයිඩියා එකක් නැහැ මොන වගේ hair කල එකක්ද දාන්නේ කියන එක. ඉතින් ඔයාලට හිතෙන්නේ මට මොන වගේ කල එකක්ද මැච් වෙන්නේ කියලා අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ළමයි ගොඩ දවසකින් තමයි මම මේ තනියම එළියට යන්නේ. ඉතින් මට හිතුණා ඔයාලවත් එක්කගෙන යන්න ඕනි කියලා. මොකද මම මෙහෙම තනියම ගමන් යනවා ගොඩක් අඩුයි. ඒ හින්දා තමයි අද ඔයාලවත් එක්කගෙන යන්න මම හිතුවේ. ඉතින් දැන් මම මේ කන්නේ ළමයි සාමාන්‍යයෙන් මම හැමදාම උදේට කනවා කොලජන් ගමිස් දෙකක්. ඉතින් මේ ප්‍රොඩක්ට් එක මාර විදිහට ළමයි රිසල්ට් තියෙනවා hair එකට, skin එකට. ඉතින් ඔයගොල්ලොත් අරගෙන try කරලා බලන්න අනිවාර්යයෙන්ම. මම මගේ TikTok account එකේත් මේක ගැන විස්තර දාලා තියෙනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අරගෙන try කරලා බලන්න. දැන් ready වෙලා ඉවරයි. පික් මේ එකක් දාලා තින්නේ. ඒක ආව ගම යමු.
මගේ නේල්ස් ඇත්තටම ළමයි එහෙම ලොකු ලස්සනක් නෑ මගේ නේල්ස් වල. ඒ හින්දා තමයි මම ඉඳලා ඉඳලා කොයි හරි යනකොට නේල්ස් දාන්නේ. හැබැයි මම දැන් try කරනවා චුට්ටක් හරි වවා ගන්න. දැන් පොඩ්ඩක් වැවිලා තියෙන්නේ. ඉතින් මං ගොඩාක් ආස දෙයක් තමයි නේල්ස් දාන්න. මොකද මගේ ඇඟිලි වලට සාමාන්‍යයෙන් නේල් සෙට් එකක් දැම්මම මට හිතෙනවා මගේ අත ගොඩක් ලස්සනයි කියලා. ඒක මට හිතෙන දෙයක්. ඉතින් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ටත් එහෙම ඇති. මොකද මුලින්ම අපි අපිව සතුටු කරගෙන ඉන්න ඕනේ. ඉතින් හැම වෙලේම මේ නේල්ස් දාන්න හොඳ නෑ ළමයි. සාමාන්‍යයෙන් ඉඳලා ඉట్లా බ්‍රේක් එකක් දෙන්න ඕනේ. ඉතින් ළමයි මේක තමයි සාමාන්‍යයෙන් මං එළියට යනකොට දාගෙන යන සිම්පල් මේකප් ලුක් එක. අද මම දාන්නේ මොන වගේ නේල් සෙට් එකක්ද කියලා බලන්න. වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. එහෙනම් අපි යමු. ඉතින් මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දන්නවා මම මෙතනට තමයි නේල්ස් හදන්න එන්නේ කියලා. මොකද මං කලින් වීඩියෝ එකක් කරා මේ Beyond Nail Studio එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේක නුවරපාරේ තියෙන. ඔයාලට සර්ච් කරොත් හොයාගන්න පුළුවන්. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම අනිවාර්යයෙන්ම නේල්ස් හදාගන්න ආවහම මේ සැලොන් එකේ අක්කට කියලා තමයි හදාගන්නේ. ඉතින් එයා පෙඩිකියුර් එක හිටියේ. ඒ හින්දා මං චුටක් වෙලා ඉඳගෙන හිටියා. දැන් මගේ වැඩේ පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මගේ කියුටිකල් රිමූව් කරලා ඊට පස්සේ ටිප්ස් හලවන ගමන් තමයි දැන් තියෙන්නේ. මේ ඉන්නේ සැලොන් එකේ අක්කා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ටිප්ස් ටික ඇලෙවුවට පස්සේ මගේ නේල්ස් ටික තියෙන්නේ. ඉතින් මං අද කරන්නේ ඇක්‍රලික් නේල් සෙට් එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් ඕන තරම් වෙලා. ඉතින් මේ විදිහට තමයි ඇක්‍රලික් නේල් සෙට් එක දාන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ නේල්ස් හරිම පොඩි. සාමාන්‍යයෙන් අනිත් ගර්ල්ස් ලගේ නේල්ස් වලට වඩා මගේ නේල්ස් ගොඩාක් පොඩි. මොකද ටිප්ස් අලවද්දිත් මගේ නේල්ස් වලට ටිප්ස් නෑ. ඉතින් ඒ අක්කා ලස්සන්ට ඒක හදලා තමයි මට අලවන්නේ. ඒ තරම් චූටි මගේ නේල්ස්. ඉතින් දැන් අපි මේ වැඩෙත් කරලා ඉවරයි. ඒ කියන්නේ ඇක්‍රලික් නේල් සෙට් එකක් දාලා ඉවරයි. ඉතින් දැන් තමයි ළමයි අමාරුම වැඩේ තියෙන්නේ. ඒ කියන්නේ නේල් කලර් එකක් තෝරගන්න එක. සාමාන්‍යයෙන් නේල්ස් හදන්න ආවම මට අමාරුම දේ තමයි ඒක. ඉතින් මම හිතලා ගෙදරදිත් ගොඩාක් හිතලා මං හිතුවා ටිකක් නැචරල් කලර් එකක් වගේ එකක් දානවා කියලා. ඒ මොකද අපේ ගෙදර තියෙනවා ලස්සන වැඩක්. මං ඒකෙත් වීඩියෝස් ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. ඉතින් ඒ වලට මම අඳින්නේ ලස්සන සුදු ඇඳුමක්. ඉතින් ඒ නිසා මට හිතුණා සුදු ඇඳුමකට මැච් වෙන්න නැචරල් ලස්සන charm කලර් එකක් දාන්න ඕනේ කියලා. ඉතින් ඒ හින්දා මං ලස්සන කලර් එකක් දැම්මා. මං ඔයාලට නේල්ස් ටික පෙන්නන්නම්. මොකද නේල් සෙට් එක දාලා වුණාට පස්සේ මට ලස්සන වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. ඒ වුණාට ඔයගොල්ලෝ වීඩියෝ එක ඉවරනකම් බලන් ඉන්න. මං අන්තිමට පෙන්නන්නම් මගේ නේල්ස් ටික කොයි වගේද කියලා. දැන් මම මේ පයින්ම යන්නේ කීල්ස් එකට. ඉතින් සැලොන් එකට එහා පැත්තේ තමයි කීල්ස් එක තියෙන්නේ. ඉතින් කීල්ස් එකට යන්නේ මම මේ වෙලාවේ මොනවා හරි කඩචෝරුවක් කන්න.
ඉතින් මම ගොඩක් මාස මයිලෝ වලට ඒ හින්දා මයිලෝ එකක් ගත්තා. ඒ වගේම මම කීල්ස් එකට ගියොත් ගන්න අමතක කරන්න නැති එකක් තමයි මෙන්න මේක. මෙයාලගේ ඩෝනට්ස් මාර රසයි. මම මේ අරන් තියෙන ෆ්ලේවර් එකම පුළුවන් නම් ඔයගොල්ලොත් අරන් කාලා බලන්න. ඒ තරම් රසයි එයාලගේ ඩෝනට්ස්. ඉතින් මම කීල්ස් ගියොත් අනිවාර්යෙන්ම අමතක කරන්නේ නෑ මෙයාලගෙන් ඩෝනට්ස් ගන්න නම්. ඉතින් තව මොනවා හරි චුටි කඩචෝරු ටිකක් ගත්තා. කම්මැලි කමට ගෙදර ඉන්න වෙලාවට කන්න. ඉතින් ඒ ටිකත් අරගෙන මම දැන් යන්නේ ගෙදර. ඉතින් ළමයි මන් දැන් මේ ගොඩ දවසකින් තමයි එළියට ආවේ තනියම. ඉතින් ඉඳලා ඉట్లా හරි අපි ගැන චුට්ටක් හිතලා පොඩ්ඩක් එළියට ගිහිල්ලා ආස දෙයක් කරන්න ඕනේ. මේ තියෙන්නේ මගේ නේල්ස් ටික. ඇත්තටම ළමයි හරිම ලස්සනයි. මම එවල ඉඳන් එක දිගට නේල්ස් තියා තමයි බල හිටියේ. මං ඒ තරම් ආසයි නේල්ස් වලට. ඉතින් මන් දැන් පික්මි එකක් දාලා තියෙන්නේ ගෙදරට යන්න. ඉතින් ඒකත් ආවා. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න කැමති නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉතින් ගෑනු ළමෙක් වුණාම ලස්සනට ඉන්න ඕනේ. ආස දේවල් කන්න ඕනේ. ආස තැන් වල ඇවිදින්න ඕනේ. ඉතින් ඒ හැම දෙයක්ම ගෑනු ළමෙක්ටත් කරන්න පුළුවන්. ඉතින් එහෙනම් මගේ කෙල්ලෝ ටික මේ වීඩියෝ ගැන මොකද හිතන කියලා ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහිල්ලා එන්නම්. බයි ළමයි.